තිබ්බොත් කියන්න මෙහෙමයි කියලා හැමෝම අතර යවන්න. ඒක තමයි ඒක හරි හොඳ දෙයක්. මොකද රෙෆරල් මාර්ගෙන් තමයි ගොඩක් හම්බෙන්නේ. ඊට පස්සේ ජොබ් සයිට් වල ඔක්කොම බලන්න টොප් ජොබ්ස් තියෙනවා, cv.lk තියෙනවා, linkedin තියෙනවා. ඔය හැම එකේටම හම්බෙන ජොබ් එකට යන්න. තොර ඉන්න එපා. හරිද? ඊට පස්සේ ඊට අමතරව ඔයා තව ආදායම් මාර්ග දැන් ජොබ් එකක් ඔය එක පාරට හම්බෙන්නේ නැහැ. මාස 2ක් 3ක් 4ක් විතර යනවා. ඒ අතරතුර ඔයා මොකක් හරි වෙන දෙයකට පටන් ගන්න පොඩි එකක්. මොනවා හරි ගෙදර ඉඳන් විකුණන මොකක් හරි දෙයක්. මොකද සමහර විට ඒක ප්‍රධාන ආදායම් මාර්ග වෙන්න බලන් පස්සට. හරි ආයි ස්කිල් වර්ධනයක සර්ටිෆිකේට් එකක් ගන්න ඔයා දැන් මේ accounting මොන හරි කරනවනේ ඔයා කම්පියුටරයිස් පැත්තෙන් accounting ඒවා පිළිබඳව හොඳ දැනුමක් තියෙන සර්ටිෆිකේට් එකක් ගන්න. ප්‍රොඩක්ෂන් පැත්තේ නම් ප්‍රොඩක්ෂන් ටෙක්නිකල් කොලෙජ් වල තියෙනවා එක කෝසස් ඒවා බලන්න. ඒ වගේ දේවල් අරක ගැනම හිත ඉන්න එපා. ඒක බොරු වැඩ. අලුත් දෙයකට යන්න. ඒ යාළුවන්ට හැම යාළුවන්ටම කියන්නත් බෑ හැම නෑදෑයන්ටම කියන්නත් බෑ ජොබ් එක ගන්න නැහැ කියලා. ඒකත් හරි කරදරයි. තමන්ගේ සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලන්ට කියන්න. ඒක තමයි හොඳ වැඩේ. මේ ටික තමයි ජොබ් එක නැති කරගත්තා නම් නැත්නම් ජොබ් එක නැති වුණා නම් කරන්න තියෙන හොඳම දේවල්. ආයෙ ස්ටාර්ට් කරන්න. හැම දවසම අලුත් දවසක්. ඒක මතේ තියාගන්න. රයිට්. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු.